හෙලෝ ළමයි කොහොමද? අද පොඩි බඩුවක් පෙන්වන්න යන්නේ ගොවි හාමිනේ වියනක් බැඳලා තියෙනවා ඉන්නකෝ යාට පෙන්වන්න. මේ තියෙන්නේ මං ගයක් හැදුවා. එයා පැණි කොමුඩු වලට මේ ඉරේලිය මේ රස්නේ කාලා නිසා අර ඉරේලිය වැටෙනවාට වියනක් බැඳලා. ඔය තියෙන්නේ යාගේ වියන. දැන් අපි මොනවද කඩන්න යන්නේ කරවිලනේ. කරවිල. යාගේ කරවිල වැල නෙමෙයි තියෙන්නේ. වැල නෙමෙයි වැල කීයද? 3ක්ද? 4ක් තියෙනවා. වැල් 4ක්. වර්ග දෙකකින් සුදු පාට එකයි කොළ පාට එකයි. සුදු පාට එක නම් නැති කොළ පාට එක නම්. දැන් ඔන්න යා කරවිල කඩන්න යන්නේ. අපි දන්නේ නැහැ මේ ඇත්තටම හිතෙව්වට කඩන්නේ කොයි කාලේද එහෙම හරියට කියන්න නම් දන්නේ. මට හිතෙනවා මේක ඇති කියලා. කඩන්නේ. ඔන්න කරවිල සුදු කරවිලනේ. සුදු කරවිල. එකක් හැදුවා. මේක මේ කහ පාට වේගෙන ඉන්නේ. ඉතින් එකක් කඩමුනේ. මේක මේ පැහිලා නම් නැතුව ඇති වුණාට මේ සතෙක් පත්ති දාලා ගන්න. ඒ වගේනේ. මේකත් අවුවට දානේ මෙහෙම වෙන්නේ. මේකත් මේ රස්නෙටනේ. රස්නෙටනේ. ඒක ඇතුලේ මේක එබෙනවා. නරක් වෙලා ඉතින් ඇතුලේ. ඔව් ගන්න බැරි වෙයි පාවිච්චියට ඉතින්. බලමු තව සුදු පාට කරවිල නම් තිබ්බා. මේ තියෙනවද? මේ තියෙන්නේ මෙන්න සුදු කරවිල. කරවිල. මේකත් ඇතිතුනේ අපිට තියන්න වෙයිද? ඒක තියන්න ඒ වගේනේ පොඩි තියන්න. පොඩි හැබැයි මේ වගේම ඈත් වෙලානේ. බලමු අර මේකයි බැලුවම මේ බලන්නකෝ. ආවුනේ. කඩන්නේ. කඩමුනේ. කරවිල කඩන තරමට තමයි ඉතින් එනවා කියන්නේ. අනිත් කරවිල ටික තියමු නේද අපි? ඔව්. තව පොඩි දෙයක් තියෙනවා පෙන්නන්න. මාළු මිරිස්. ඔන්න දැන් මාළු මිරිස් කඩන්න යන්නේ. මෙන්න එක මේක මාළු මිරිස් ගහයි තියෙන්නේ. කඩන්න යන්නේ. එකපාරක් එක කරලක් කැඩුවා නේද අපි? ඔව් මේක ලංකාවේ මාළු මිරිස් වර්ග නෙමෙයි මම හිතන්නේ. මේක ලංකාවේක නෙමෙයි. අර ජපානයේ තියෙන මාළු මිරිස් වර්ගය අල්ලු. පොඩි මේවා කහ වෙලා තියෙන අවුවට මං හිතන්නේ. ඔව් ඒවා තියන්නේ. ඔව්. මෙන්න අවුවටද දන්නේ නැහැ කහ පාට වෙලා තියෙනවා. ඔන්න මාළු මිරිස් වගාව. ටික තමයි තින්නේ. තව තියෙනවා කියුරියා නම් මනන් ටික තියෙනවා ඉතින්. ඒව හැමදාම ඔයාලට පෙන්නන ඒවානේ. නේ. ඔව් ඒකනේ. දැන් එහෙනම් අපේ යාළුවන්ට බයි බයි කියන්න.